iPhone travel hacks with Jesse. අපි ඔයගලන්ට පහුගිය දවස්වල කිව්වා අපි සංචාරක සේවාව ගැන ඒවයි අලගියතෙන් මුලගියතෙන් ගැන කතා කරන පොඩි වීඩියෝ වගේක් කරනවා කියලා. ඉතින් ඒකේ පළවෙනි පියවර තමයි අපි මෙහෙම පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් කරන්න සූදානම් වෙන්නේ. ඒකෝන දන්නවා ටූරිසම් ගැන කතා කරලා තින් රට ආශ්‍රය කරන ටූරිසම් වලට අපි කියන්නේ ඉන්බවුන්ඩ් ටූරිසම්. රටින් පිටට කරන දේවල් වලට අපි කියන්නේ අවුට්බවුන්ඩ් ටූරිසම් කියලා. ඉතින් මම අවුරුදු 19ක් විතර ගුරුවරයෙක් හැටියට වැඩ කළා. අලුත් ක්ෂේත්‍රයකට අලුත් දොරක් අරගත්තා. ඒ තමයි ටූරිසම්. ඉතින් මේනකොට මම සිංගප්පූරුව, තායිලන්තේ, මැලේසියාව, කාම්බෝඩියාව, ඊළඟට ඩුබායි, තමතරව ඉන්දුනීසියාව මේ වගේ ලාභයට යන්න පුළුවන් බජට් රටවල් කීපයකට විදේශ සංචාර සූදානම් කළා දෙනවා. කොටිම කිව්වා ට්‍රැවල් ඒජන්ට් කෙනෙක්, ටීම් ලීඩර් කෙනෙක්. ඉතින් මුගක් දෙනෙක් මගෙන් අහන දෙයක් තමයි මේ ඔයා කොහොමද මේ ක්ෂේත්‍රයට ආවේ කියන එක. ඉතින් මම ගුරුවරයෙක් කියලා ඉඳලා එකපාරටම ටූරිසම් වැඩකට ආවේ කොහොමද? තව සමහරව අහන දෙයක් තමයි මේක පටන් ගන්න ආරම්භයේ කොයි වගේද උනේ කියලා. මේ පෙරේදත් මම ටූර් එකක් ඉවර කළා ලංකාවට එන වෙලාවේ එයාපෝට් එකේදී මගෙන් කෙනෙක් ඇහුවා "ශර්මා මේක කොහොමද පටන් ගත්තේ?" කියලා. මං කිව්වා මේක මලගෙදරක නයිට් එකක් ඇදලා කියන්න ඕනේ දිග කතාවක් තියෙනවා කියලා. විතරම විනාඩි 2කින් 5න් 10න් කතා කරලා ඉවර කරන්න බැරි එකක්. මොකද ඕනෑම කතාවකට පසුබිම වෙච්ච නිදාන කතාවක් තියෙනවානේ. ඒ වගේම තමයි මේ ඇයි මෙහෙම ටූරිසම් මේකට ආවේ කියන එකත් සමහරුන්ට ප්‍රශ්නයක්. ඒ වගේම තමයි හුඟක් අය මගෙන් ඉල්ලලා තියෙනවා මේ පිටරට තොරතුරු අපිට කියන්නේ ඇයි අපිත් එක්ක ෂෙයා කරගන්න බැරි කියලා. මගේ වැඩිමහල් සහෝදරයා මට කියලා තියෙන්නේ අයියේ ඔය අර රටකට ගිහිල්ලා මොන හරි තියෙනවනම් වීඩියෝ එකක් හරි දාපන්. මගේ මල්ලි මට කියන්නේ එහෙමයි. ඒතර යා කියන්නේ මේ අපිට ඔය බලන්න යන තැන් ගැන පොඩි අදහසක් එනවා කියලා. හුඟක් අය මට කියලා තියෙනවා මේ චාරිකාව තොරතුරු කියන්නේ. මේ මොහොතේ අපේ පළවෙනි වීඩියෝ ගන්න වෙලාවේ මම සමූහ චාරිකා ගෲප් ටුවර්ස් 66ක් කරලා තියෙනවා තායිලන්තෙට. සිංගප්පූරුවට 20 ගාණක්, මැලේසියාවට 30 ගාණක් ගෲප් ටුවර්ස් 100කට එහා පැත්ත කරලා තියෙනවා. ඒ නිසා මට තියෙනවා පොඩි කතා ටිකක් කියන්න. සමහරවිට ඉතින් දැන් මේ රටේ එක එක කතා තියෙනවානේ. සමහර ඒවා දේශපාලන කතා. සමහර ඒවා කාලීන සාකච්ඡා. සමහර ඒවා තියෙනවා ගීත රචකයොත් එක්ක, සංගීතඥයොත් එක්ක. එහෙම නැත්නම් සමහර ඒවා තියෙනවා මේ සමහර ධර්ම සාකච්ඡාවල්. ඒතර මේ YouTube වල අපි දකිනවා විවිධ දේවල්. ඉතින් මේ අලුත් වැඩක් මේක. ඒතර මම ටුවර් 100ක් 110ක් 120ක් ටුවර් ගණනාවක් කරද්දී විවිධ තරාතිරෙන් පුද්ගලයෝ මට හම්බෙලා තියෙනවා. ඊළඟට විවිධ රටවල් වල විවිධ දේවල් වලට අපි මුහුණ දීලා තියෙනවා. ඔබ විශ්වාස කරන්න මම ගිය සංචාර කීපයකදීම අපි ගුවන් යාන ප්‍රමාද කරලා තියෙනවා. දෙල්ලමක් නෑ. ෆ්ලයිට් ඩිලේ කරලා තියෙනවා. රයිට්. එහෙම අවස්ථා දෙක තුනක් තියෙනවා. ඒතර මට ඕනේ ෆ්ලයිට් ඩිලේ වෙච්ච කතාව ඔබට ෂෙයා කරගන්න. ඔබත් එක්ක ෂෙයා කරගන්න. ඒතර ඔයා කවදා හරි විදේශ රටකට යනකොට මේ දේවල් නොකර ඉන්නවා. මට හම්බෙලා තියෙනවා පිට රටවල වලදී මේ අපි උඹලා රටට එනවා ලංකාවට එනවා. උඹලා රටේ විස්තර ගියා. උඹලා රටේ තොරතුරු ගියා. මොනවාද සල්ලි මුදල් එක කියලා අපේ පර්ස් එක අරන් පෙන්නන්න අවස්ථා ඇවිල්ලා තියෙනවා. එහෙම කරන්නේ අපේ පර්ස් එකට ගහන්න. එහෙම ඩොලර් නැති වෙච්ච මිනිස්සු අපි අතන්ත දැකලා තියෙනවා. ඒ වගේ පෞද්ගලික කතා ටිකක් තියෙනවා කියන්නේ. ඒ වගේම හරිම අරුමුදුම සිදුවීම් තියෙනවා. දැන් උදාහරණයක් තායිලන්තේ එහෙම ගත්තොත් තායිලන්තෙට ගියාම නේද? වැඩිහිටියන්ට පමණයි රටක් නේ තායිලන්තය කියන්නේ. ඒ රටේ සමහර හෝටල් වල, සමහර කාමර වල, බීච් සයිඩ් වල, වෝකින් ස්ට්‍රීට් වල, මසාජ් සෙන්ටර් වල හරිම අමුතු කතා ටිකක් තියෙනවා. ඒ කියන්නේ කයිවාරුවක් ගහන්න හොඳ කතා ටිකක් තියෙනවා. ඊළඟ ගුවන් තොටුපොළ වල වෙච්ච දේවල්, ෆ්ලයිට් ඩිලේ වෙච්ච ඒවා, ෆ්ලයිට් කැන්සල් වෙච්ච ඒවා. මේ මෑතකදී මගේ කණ්ඩායමක් සිංගප්පූරුවේ ඉඳලා මැලේසියාවට එන්න සූදානම් වෙලා ඉන්නේ. ඔබ විශ්වාස කරන්න ෆ්ලයිට් එක ඩිලේ 1 day. එක දවසක් ෆ්ලයිට් එක ඩිලේ. අපේ කට්ටිය කටුනායකට යනවා. කටුනායකින් පස්සේ මොනා කරනවද? ෆ්ලයිට් එක නෑ, ෆ්ලයිට් එක ඩිලේ. ෆ්ලයිට් එකට නග්ගලා ඔක්කොම කරලා ෆ්ලයිට් එක ෆ්ලයි කරන්න හදනකොට ඩිපාර්චර් වෙන්න ඕන වෙන්නේ නැති. ෆ්ලයිට් එක කැන්සල් වෙනවා. ඒගොල්ලෝ මෙහි මීගම හෝටලයකට ගෙනල්ලා දානවා. ඊළඟ දවසකන් තියා ගන්නවා. දවසක් පරක් වෙලා තමයි ටුවර් එක ආවේ. ඒ වගේ රසමුසු තැන් තියෙනවා.
නේද? ඊළඟට අමතක නොවන සිදුවීම් තියෙනවා. සමහර ඒවා තියෙනවා බොහොම ත්‍රාසයේ බීතිය දනවන අරුම් පුදුම දේවලුත් තියෙනවා. ඉතින් travel hacks with Jessie. Jessie කියලා කියන්නේ මොකක්ද කියලා හුඟක් අහනවා මගෙන්. Jessie කියන්නේ මගේ ලොකු පුතා දහනවා. Jessie කියන්නේ මොකක් හරි වෙන සම්බන්ධයක්ද පාත්ම කෙනෙක් දහනවා. Jessie කියලා කියන්නේ විචිත්‍රවත් වර්ණවත් කියන එක. ඉතින් අපි දන්නවනේ ඔය විවිධ වැඩසටහන් තියෙනවා නේද? talk with සුදාන්ත නේද? travel with චතුර එහෙම එක එක දේවල් තියෙනවානේ. ඉතින් මම බැලුවා මේ මගේ නම දාගන්න නැතුව ඉන්න මේකට. නිසා මගේ සංචාරක සමාගම Jessie. Jessie කියන්නේ වර්ණවත් විචිත්‍රවත් කියන එක, කලර්ෆුල් කියන එක. ඉතින් travel hacks දැන් ඔය තියෙනවානේ travel එක විවිධ නම් දානවා මම hacks කියන වචනෙන් අදහස් කරේ HACKS. ඒ කියන්නේ travel tips කියන එක. ඒ කියන්නේ සංචාරයන් පිළිබඳ පොඩි තොරතුරු කියන එක තමයි travel hacks කියලා කියන්නේ. ඉතින් පාස්පෝර්ට් එකක් හදාගන්න තැන ඉඳලා එයාපෝට් එකට යන තැන ඉඳලා එයාපෝට් එකේ ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් එන තැන ඉඳලා ඊට අමතරව එයාපෝට් එකෙන් පස්සේ ෆ්ලයිට් එක යන හැටි සමහරව හම්බෙලා තියෙනවා මට එයා හොස්ටස්ලත් එක්ක කතා කරන්නේ බයයි. ඉංග්‍රීසි දන්නවා කතා කරන්නේ නැහැ ගොළු වෙනවා. ඒ වගේ දේවල් තියෙනවා. ඊට පස්සේ පිටරටවල වලට ගිහිල්ලා නේද විවිධ පුද්ගලොත් එක්ක ගනුදෙනු කරන්න එනවා. හයිවේ වල තියෙන හරි අමුතු අත්දැකීම් අපිට තියෙනවා. සමහර ඩෙස්ටිනේෂන් වලට සමහර තැන් වලට ගිහිල්ලා ඒවා බලන අතර වාරේ අර මුදුම දේවල් වෙලා තියෙනවා. නේද? දැන් උදාහරණයකට මට මතකයි පිළියන්දලා අම්මා කී දුවෙකුයි එක්ක වුණා. ඒගොල්ලෝ හිම නගරයක් බලන්න ගියා. අම්මට ටියුබ් එකක් දුන්නා උඩ. ටියුබ් එකේ ඉඳලා පල්ලෙහාට ලෙස්සලා එනවා. ඉතින් ඒ ලෙස්සලා යනකොට අම්මා ඉදුවා ඒකට හැප්පිච්ච කතා නේද? කියන්නේ දුව පල්ලෙහාට වෙලා වීඩියෝ කරනවා අම්මා උඩ ඉඳන් ඇවිල්ලා දුවගෙන් ගේ හැප්පෙලා දෙන්න වැටෙනවා. ඒ වගේ අමුතු සිදුවීම් තියෙනවා අපිට කියන්නේ. ඊට පස්සේ සංචාරක අතර අරුමුද ඇතිලා තියෙනවා. මුදල් පසුම්බිය වලට ගහපු අවස්ථා තියෙනවා. මුදල් පසුම්බිය නැතිලා මුදල් වංචා කරපුවා තියෙනවා. නේද? වගේ රසබර තොරතුරු ටිකක් තියෙනවා අපිත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් අද අපි මේ ඉන්ට්‍රොඩක්ෂන් හඳුන්වා දීමක් කරන්න තමයි සූදානුනේ. ඇත්තරම travel hacks with Jessie කියලා අදහස් කරන්නේ මේ සමූහ සංචාර 100ක් 150ක් කරපු මාගාව පොඩි දේවල් ටිකක් තියෙනවා ඔබ දැනගන්න. මොකද දැන් දේශපාලන කතා තියෙනවනේ. මේ ඒ දේශපාලන කතා ඔබට උඟ දෙනකින් අහන්න පුළුවන්. ටීවී වලත් තියෙනවා. රාජ්‍යවිරේ තියෙනවා නේද? වාද පිටියේ තියෙනවා. එක එක තැන්වල තියෙනවා. ධර්ම සාකච්ඡා තියෙනවා. හාමුදුරුවෝ ගෙනල්ලා නේද? එක එක. ඊට අමතරව ගීයක හැඩවැඩ ගීත රචකයෝ නේද? ඊළඟට සින්දු කියන අය නේද? ඒගොල්ලන්ගේ විවිධ සාකච්ඡා තියෙනවා. ගීතවල රසාස්වාද තියෙනවා. ඉතින් මේ සංචාරක දේවල් අත්දැකීම් බෙදා ගන්න පළවෙනි වතාවට තමයි මෙහෙම වැඩක් වෙන්නේ කියලා මම හිතන්නේ. ඉතින් මේ වීඩියෝ එක බලනවාට පුළුවන් ඊට පස්සේ අපෙන් අහන්න. මෙන්න මේ දේවල් ගැන අපිට කියන්න. ඉතින් මේ කරන්නේ අපි අපේ තොරතුරු බෙදා ගන්න ASCII ඔයගොල්ලෝ අනාගතේ කොහේ හරි ලාභයට රටකට යන්න හිතාගෙන ඉන්නවනම් ඒ රටේ තොරතුරුත් කියනවා. රයිට්. දැන් අපි ගත්තොත් ඩුබායි ගත්තොත් ඩුබායි හැම මාසයක්ම යන්න පුළුවන් සුදුසු රටක් නෙමෙයි. මාස 12ම travel කරන සුදුසු රටක් නෙමෙයි ඩුබායි කියන්නේ. ඩුබායි යන්න හොඳ සාමාන්‍යයෙන් නොවැම්බර් 30 පස්සේ දෙසැම්බර් මාසෙන් පස්සේ අප්‍රේල් වෙනකන් වගේ මේ මාස ටික තමයි ඩුබායි යන්න හොඳ. මොකද ඒ කාලෙදී ඩුබායි හීතල වෙන්න පටන් ගන්නවා. ලොකු රස්නයක් නේ. දැන් මම මේ 2025 2024 දෙසැම්බර් මාසේ ඩුබායි ගියා. දෙසැම්බර් මාසේ මැද හරි. ඔබ විශ්වාස කරන ලංකාවට වැඩිය හීතලයි ඩුබායි. ඔයගොල්ලෝ දන්නේ ඩුබායි කොහම ඉන්න උෂ්ණාධික කාන්තාර බහුල රටක් කියලානේ. සෙල්සියස් අංශක 18යි 19 ඩිග්‍රීස් 19ට බහලා තිබුණා ටෙම්පරේචර් එක. ඒතර ඒ ට්‍රැවල් ටිප් එකක්. අපි ඔයගොල්ලන්ට සමහර ට්‍රැවල් ටිප්ස් දෙනවා. මේවා කරන්න මේවා නොකරන්න නේද? මනි එක්ස්චේන්ජ් මුදල් මාරු කරගන්න ඕනේ හැටි නේද? ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් කරන්නේ කොහොමද? ග්‍රවුන්ඩ් පැකේජ් කරගන්නේ කොහොමද? 3 ස්ටාර් හොටෙල් එකක් කියන්නේ මොකක්ද නේද? 4 ස්ටාර් 3 ස්ටාර් අතර වෙනස්කම් මොනවද? ගුවන් යානා මොනවද? බජට් එයාලයින්ස් මොනවද? හුඟක් දේවල් තියෙනවා කතා කරන්න. ඉතින් අපි මේ පළවෙනි වීඩියෝෙන් පස්සේ අපි ඔබට ආරාධනා කරමු ඔබ කැමති මොනවා හරි තියෙනවනේ කමෙන්ට් සෙක්ෂන් එකට ගිහිල්ලා නේද? විවිධ දේවල් අහන්න. අපි එතකොට ඊළඟ වීඩියෝ එක කරනකොට ඒවට ප්‍රමුඛත්වය දෙනවා. ඉතින් අද මම මේලා ඉන්නේ අපේ පන්නිපිටිය අපේ Jessie Travels ප්‍රධාන කාර්යාලේ. අපි ඊළඟ වීඩියෝ එක සමහරට පිටරටක වෙන්න පුළුවන්. විවිධ තැන්වල විවිධ ප්‍රදේශවල අපි කරනවා. එතකොට පොඩි
වැරයිටි එකක් තියෙනවා. ඔයගලන්ට ආසයි තියෙන්න පුළුවන්. රයිට් එහෙනම් අපි මේ සංචාරක ඉතිහාසය දැන් මම ටූරිසම් පටන් අරන් අවුරුදු 12ක් වෙනවා. මම කිව්වා සමූහ ගෲප් ටුවර් මේ එක්කෙනෙක් දෙන්නෙක් එක්ක නෙමෙයි. ගෲප් ටුවර් 20 30 40 50 වගේ ලොකු කණ්ඩායම් අරගෙන විවිධ රටවල් ඩුබායි, සිංගප්පූරු, මැලේසියා, තායිලන්ත, ඉන්දුනීසියා, කම්බෝඩියා විවිධ රටවල් වලට ගිහිල්ලා තියෙනවා. විවිධ තරහතින් පුද්ගලයන් හම්බෙලා තියෙනවා. විවිධ කණ්ඩායම් එක්ක ගනුදෙනු කරලා තියෙනවා. එකම ගෲප් එකේ රණ්ඩු වෙච්ච අවස්ථා තියෙනවා. මේ ගෲප් එක වෙන ගෲප් එකත් එක්ක ගැටිච්ච අවස්ථා තියෙනවා. පොලිසිත් එක්ක ප්‍රශ්න දාගත්ත තියෙනවා. නේද? ගණිකාවත් එක්ක ප්‍රශ්න දාගත්ත අවස්ථා තියෙනවා. විවිධ තොරතුරු තියෙනවා. ඒවා අපි ඔබත් එක්ක ෂෙයා කරන ගමන් ඔබට අනාගතයේදී රටකට යන්න නේද? හුඟක් දෙනෙක්ගේ ප්‍රාර්ථනාව තමයි කොහේ හරි ලංකාවෙන් පිට ෆ්ලයි කරලා ගිහිල්ලා බලන්න. ඒවා තොරතුරු. ඉතින් ඔබට ආසයි දෙන්න පුළුවන් මේ වැඩසටහන ගැන. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා ඊළඟ වැඩසටහන එක්ක සම්බන්ධ වෙන්න කියලා. අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් ජය වේවා.